මං මිස්ටර් නාරදගේ පුද්ගලික ලේකම් විදිහකට වැඩ කරන්න අරන් මාස 3ක් වෙන්න ආවා. නාරද සර් මැදි වයස කෙනෙක් වුණත් මාරම කඩවසම්. මගේ හිත යාට ගියේ දැකපු පළවෙනි දවසේමයි. එදා මං හිතාගත්තා මොනවා වුණත් එයාව මගේ ජීවිතයට සමීප කරගන්නවා කියලා. ඒත් වැඩේ කියන්නේ සර් හිටියේ හරියට වෘත්තීය භාවයේ ප්‍රතිමූර්තියක් වගේ. මං කොච්චර සර්ගේ ළඟින් ඉඳන් වැඩ කළත් සර්ගෙන් මට කිසිම අයුතු බැල්මක් වැටුනේ නැහැ. ඒත් මට ඕන උනේ සර්ට වඩාත් සමීප වෙන්න. එයාගේ ජීවිතේ වැදගත් කොටසක් වෙන්න. ඒ දේ කරගන්නේ කොහොමද කියලා මං කල්පනා කළේ වරක් දෙවරක් නෙවෙයි. කොහොම හරි මේ දවස් ටිකේ ලොකු ප්‍රොජෙක්ට් එකකට සර් කාර්යබහුල වෙලා හිටියේ. සර් රෑ වෙනකම්ම ඔෆිස් එකේ නතර වෙලා වැඩ කළා. සර් කාර්යබහුලයි කියන්නේ මගේත් වැඩ වැඩි වෙන එක. ඒත් මුළු දවසම සර් එක්ක ඉන්න ලැබෙන නිසා මං ඔෆිස් එකේ වැඩ කළේ සතුටින්. මේ මං කියන්න යන දවසෙත් සර්ට ඔෆිස් එකේ නතර වෙන්න උනේ කරගන්න වැඩ කීපයක්ම තියෙන නිසා. ඒත් සර් නිෂා අද ඔයා ඉන්න ඕනේ නෑ ඔෆ් වෙන්න කියලා මට කිව්වා. සර් එක්ක ඔෆිස් එකේ තනි වෙන්න ලැබෙන නිසා මං මේ වෙලාව වෙනකම් දවසම බලාගෙන හිටියේ. ඒත් සර් එහෙම කියද්දි මට ටිකක් අප්සෙට් ගියා. සර්ටත් ඒක පෙනුනද මන්දා? කමක් නෑ සර් මට ඉන්න පුරුවන්. ගෙදර ගියත් මට එහෙමට කරන්න දෙයක් නැහැ. එතකොට සර් කණ්ණාඩිය ගලවලා යන්තමට hina වුණා. ඔය ළමයා එනකම් බලාගෙන ඉන්න කෙනෙක් නැද්ද ඇයි? සර් මට හැමදාම කතා කළේ නිෂා කියලා. අද එයා ළමයා කියලා මට කතා කළා. ඒයින් අපේ සම්බන්ධයේ වෘත්තීය මට්ටමින් මදක් මිදුණු බවක් මට දැනුණා. එහෙම කවුරුත් නැහැ සර්. මං CV එකේ අන්මැරිඩ් කියලා දාලා තිබුණ නිසා මං බැඳලා නැහැ කියලා සර්ට මතක ඇති කියලා මං හිතනවා. සර් එතකොට මේ ඇහුවේ මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා වෙන්න ඇති. ඇයි ඔය ළමයාගේ අම්මා තාත්තා? මං බෝඩ් වෙලා ඉන්නේ සර්. Oh I see. මමයි සරුයි පෞද්ගලික තොරතුරු කතා කරගෙනම නැහැ. ඔෆිස් එකේ එදිනදා අවශ්‍ය දේවල් වලින් මෙහාට අපි අතරේ ලොකු කතාබහක් වෙලා නැහැ. ඒත් අද තත්ත්වය වෙනස්. එහෙනම් මට මේ ෆයිල් එකේ මොනහරි අඩුපාඩු තියෙනවා නම් හදලා දෙන්න කියලා සර් කිව්වා. ඒ කියන්නේ අද රෑ වෙනකන් ඉන්න මට සර්ගෙන් අවසර ලැබුණා කියන එක. මං හිත යටින් සතුටු වුණා. මං මගේ ටේබල් එකට ගිහින් වැඩ කරන්න ගත්තා. අපි අතරේ ඉන් පස්සේ කතාබහක් තිබුණේ නැහැ. කොහොමත් වැඩක් කරද්දි සර්ට පිට කිසි දෙයක් ගැන ගානක් නැහැ. වැඩේම ගිලිලා ඉන්නවා. ඒත් මගේ ඇස් නම් විටින් විට සර්ට යොමු වුණා. සර් හිටියේ අපිලිවෙලට ෂර්ට්ටත් උඩට නවාගෙන, ටයි එක ටිකක් බුරුල් කරගෙන. ඒ හින්දාද මන්දා සර් තවත් කඩවසම්ම මට පෙනුණා. මට තේරෙන්නේ මේ මිනිස්යාව කොහොම දිනා ගන්නද කියලා. මං සර්ට එක්ස්කියුස් කරලා වොෂ්රූම් ආවා. මට ඕනේ උනේ ෆ්‍රෙෂ් වෙන්න. මං මූණ හොදගෙන අලුතෙන් මේකප් එක දාගත්තා. දැන් නම් කලින්ට වඩා එලියක් මගේ මූණට ආවා. මං මේ මූණෙන් ලොකු අතු කීයක් නම් ඇල්ලුවද? නාරද කියන්නේත් ඒ වගේම තවත් කෙනෙක් විතරයි. උඹට පුළුවන් නිෂා. මං මටම කියාගත්තා. මං ඇඳගෙන හිටපු ෂර්ට් බ්ලවුස් එකේ උඩ බොත්තම මඳක් ලිහිල් කලේ වඩාත් සැහැල්ලු පෙනුමක් ලබා ගන්න. ඔය ඉන්නේ ලස්සනට. මං ආපහු වෙද්දිත් සර් ඔළුව නවාගෙන වැඩ. මං ආවද කියලාවත් ගාණක් නැහැ. මං එහෙම්බ මිනි කිචන් එකට ආවේ සර්ට කොෆි එකක් හදන්න. සර් සාමාන්‍යයෙන් වැඩ කරද්දි කොෆි බොන්න මාරම ආසයි. මං කොෆි එක හදාගෙන සර් ළඟට ගියත් සර්ගේ අවධානය මට ලැබුණේ නැහැ. ඒත් ඒකම "ඕ නිෂා බලාගෙන පිච්චුනාද?" කොෆි වලට පිච්චුන මගේ අත සර් අල්ලගත්තා. සර් ඉක්මනින් මාව එක්කගෙන මිනි කිචන් එකට ඇවිත් ටැප් එක ඇරලා මගේ අත වතුරට ඇල්ලුවා. "රිදෙනවද? අඬන්න එපා ළමයෝ. ටිකකින් වේදනාව අඩු වෙයි." සර් මාව සනසන්න හදන හැටි දැක්කම කොෆි එක වැරදීමකින් වගේ අතට හලාගත් එකේ වැරද්දක් මට පෙනුන්නේ නැහැ. මං තව ටිකක් අඩන්න ගත්තේ සර්ගේ අවධානය මට ලැබීමෙන් දැනුණ හැඟීම නිසායි. සර් මගේ පිට අත ගාලා මාව සනසන්න ගත්තා. ටිකකින් සර් මගේ අතේ මොනාද ක්‍රීම් එකක් ගාලා "ඕකට අඩු වෙයි. දැන් වැඩ කරන්නත් බෑනේ. ඉන්න මං පික්මි එකක් දාන්නම්" කියලා කිව්වා. සර් එහෙම කිව්වම මං කලබල වුණා. මෙච්චර දේ කළේ මේ මිනිස්සයා එක්ක ඉන්නනේ. දැන් වැඩි රිදෙන්නේ නෑ සර්. මම මේ ෆයිල් එක බලලම යන්නම්. සර් මොකුත් කියන්න කලින් මම මගේ ටේබල් එකට ගිහින් වැඩ කරන්න ගත්තා. එතනින් එහාට මම සර් දිහා බලන්න ගියේ නැහැ. ඒත් ඇස් කොනට සර් විටින් විට මන් දිහා බලන හැටි මට නෝට් වුණා. මං ෆයිල් එකේ වැඩ ඉවර කරාම සර්ත් නැගිට්ටේ එයාගේ වැඩත් ඉවරයි කියලා. ඔෆිස් ටයිම් එකේ ඔෆ් වුණාම අපිට ට්‍රාන්ස්පෝර්ට් තිබුණත් රෑ වැඩ තිබුණම මං ගියේ පික්මි එකක් දාලා.
අදත් මං පික්නි එකක් දාන්න ලෑස්ති වුණත් සර් මාව නැවැත්තුවා. යන් මං වාව ඩ්‍රොප් කරන්නම්. කොෆි හැලුන එක හොඳට ගියා. නැත්තම් මේ මිනිස්සයා මගේ මෙහෙම ලිෆ්ට් එකක් දෙයිද? අපි මගේ බෝඩින්මට එද්දි සර් මාත් එක්ක ටිකක් කතා කළා. එයාගේ නෝනා දිකසාද වෙලා තියෙන්නේ අවුරුදු ගානකට කලින් කියලා මං දැනගත්තෙත් ඒ කතාවෙන්. එයාට එක පුතෙකුයි දුවකුත් ඉන්නවලු. එයාලත් කසාද බැඳලා පිටරටලු. සර් ගොඩක් දේවල් කිව්වා. ඒ වගෙන් මං තීරුම් ගත්තේ මේ මිනිස්සයා ඉන්නේ හරි තනිකමකින් කියලා. ඔන්න නිෂා දැන් උඹේ අවස්ථාව කියලා මගේ යටිහිත කියනවා මට ඇහුණා. මාව බෝඩින්ම ළගින් බස්සලා සර් යන්න ලෑස්ති වුණත් සර්ට ඇතුළට කතා කළා. ගෙදරක සම්පූර්ණ උඩුමහලක් තමයි මගේ බෝඩිමුනේ. පහළ ගෙවල් අයිතිකාර ආන්ටි තනියම ජීවත් වුණා. උඩ කොටසේ මං තනියම හිටියා හින්දා සර් මගේ තැනට එන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මට උඩට යන්න ගෙයින් පිටත පඩිපෙලක් තිබුණා. කොහොම හරි සර් මගේ බෝඩිමට ආව එක මට ලොක්කු සතුටක් වුණා. මං සර්ට තේ එකක් හදලා දීලා වොෂ් එකක් දාගන්න ආවා. ඊළඟට සැහැල්ලු ගවුමක් ඇඳගෙන මගේ සාමාන්‍ය පෙනුමට මාරු වුණා. මං ඉස්සරහට යද්දී තේක බීලා ඉවර වුණ සර් මගේ අඩිසද්දට ඔළුව උස්සලා බලුවා. මාව දැක්කම සර්ගේ ඇස් පුදුමයෙන් සහ ප්‍රසාදයෙන් මගේ ඇඟ පුරා යන හැටි දැක්කම මට ලොකු සතුටක් ඇති වුණේ. සර් රැට කාලම යන්න ඉන්න. මං සර්ටත් එක්කම කෑම හදන්න. මට ඕනේ උනේ පුළුවන් තරම් වෙලා සර්ව මෙහෙ තියාගන්න. කමක් නැහැ. මට එළියෙන් කන්න පුළුවන්. නිෂා කරදර වෙන්න ඕනේ නැහැ. මොන කරදරයක් දානේ? සර් ඉන්නකෝ. මං ආසාවෙන්නේ කරන්නේ. මං එහෙම කියලා සර් මොකුත් කියන්න කලින්ම කිචන් එකට ආවා. මං රැට උයන්න ලෑස්ති වෙද්දි සර්ත් ආවා. නිෂාට මෙහෙ තනියම ඉන්න පාළු නැද්ද? එහෙම පාළුවක් නැහැ සර්. මට දැන් හුරුයි. එතනින් පටන් ගත්ත සර්ගේ මගේ කතාව කෑම උයලා ඉවර වෙනකම්ම තිබුණා. අපි එකට hina වෙද්දී සර් උනන්දුවෙන් මන් එක්ක කතා කරද්දී මෙච්චර දවසක් මන් බලාගෙන හිටපු හිතේ බලාපොරොත්තුව හැබෑ වෙද්දී මට දැනුනේ එසේ මෙසේ සතුටක් නෙවෙයි. නිෂා ඔහොම ඇඳම හරි ලස්සනයි. අපරාධේ ওই ලස්සන හැමදාම වහගෙන ඉන්නේ කියලා සර් එකපාරටම කිව්වා. මන් hina වුණා. අපි එකට කෑම කාලා ඉවර වුණාම මගේ යාළුවෙක්ගෙන් ලැබුණ ප්‍රණීත වයින් බෝතලයක් තිබිලා ඒක බොන්න ගත්තා. මං සර්ට කිව්වේ ඒක මට යාළුවෙක්ගෙන් ලැබුණ තෑග්ගක් කියලා. වයින් ටිකෙන් ටික පෙවෙද්දී සර් ටිකක් සැහැල්ලු වුණ බව මට තේරුණා. එතකොටයි මං සර්ට යෝජනා කළේ අපි නටමු කියලා. සර්ත් ඒකට කැමති වුණා. අපි රෝමාන්තික සංගීතයකට නටන්න ගත්තා. සර්ගේ අතක් මගේ ඉන වටේ යද්දී අනිත් අත මගේ අතක රැඳුණා. අනිත් අතින් මං සර්ගේ උරහිසෙන් අල්ලගත්තම මට දැනුණා අපි අතර තිබ්බ වෘත්තීය සීමාමායිම් බිඳුනා කියලා. මට වැඩි අඳාල් ගානක් උස සර්ගේ පපුවට මගේ හිස තියුණා. අපි සෑහෙන වෙලාවක් නැටුවා. සංගීතේනුත් වයින් වලිනුත් සැහැල්ලු වෙලා හිටපු මං සර්ගේ සෙනෙහස දැනෙන උණුසුමිනුත් මත්තුණා. මගේ ඇස් සර්ගේ ඇස් එක්ක යාවිද්දී සර්ගේ ඇස් මගේ තොල් මත්ත රැඳුණා. මට දැනුනේ හුස්ම හිර වෙනවා වගේ හැඟීමක්. මගේ ඇඟම සතුටින් පණනෙටි වෙනවා දැනෙද්දී මං සර්ව තදින් අල්ලගත්තා. මේ තමයි මට ඕනේ වුණ සමීප බව. මං සර්ගේ ඇඟේ වෙලෙද්දී සර් මාව මෘදුව ඈත් කරලා ආදරෙන් මාව දෝතට ඔසවා ගත්තා. ඊළඟ මොහොතේ සර් මාව සෝපාවේ දිගා කළා. මගේ වේගයෙන් උස් පහත් වෙන පපුවටත් ගවුමේ රැලි අතරින් පෙනෙන මගේ දෙකලවා දෙසටත් සර්ගේ ඇස් යද්දී කොහෙදෝ නැති මිහිරි ලැජ්ජාවක් මට දැනුනේ. ඉතින් ඒ රැයේ මම බලාපොරොත්තු වුණ වගේම සර්ගේ අවංක ආදරණීය අවධානය මට ලැබුණා. ඉස්සරහට එන්න තියෙන අපේ ඒ වගේ සතුටුදායක දවස් ගැන මට තියෙන්නේ කියා ගන්න බැරි